ආයිබෝවන්. අද අපි කතා කරමු ශ්‍රී ලංකාවට ඉදිරියට එන්න තියෙන ගංවතුර අවදානම ගැන. අපි මේකට පදනම් කරගන්නේ අර ධාරාව රේඩියෝ සාකච්ඡාවේ තියෙන කරුණු. බලමු නේද ඉදිරි මාස කිහිපේ කොහොම වෙයිද මොනවද කරන්න ඕන සූදානම් වෙන්න ඕන කොහොමද කියලා. මුලින්ම ගත්තොත් කාලගුණ දෙපාර්තමේන්තුව කියනවා ජූනි ජූලි වගේ වෙද්දී බස්නාහිර දකුණ සබරගමුව පළාත්වලට අර සාමාන්‍යයට වඩා වැස්ස වැඩි වෙන්න පුළුවන් කියලා. 20යි 30යි වගේ වැඩිවීමක් නේද? ඒ වගේ. ඒ එක්කම අර බෙන්ගාල බොක්කේ සුලිකුණාටු කතාවකුත් තියෙනවා. ඉතින් තත්ත්වේ ටිකක් සැලකිය යුතු වෙන්න පුරුවන්. අපිටම අතීත දිහා බැලුවම 2016 2017 පහුගිය අවුරුද්දෙත් අපි දැක්කනේ දරුණු ගම්වතුර. ඉතින් වාර්තාවෙත් කියනවා වගේ අර නාගරික ප්‍රදේශවල ක්ෂණිකව ගම්වතුර එන එකේ වේගය වැඩි වගේ දැන්. ඒ කියන්නේ අපේ කාණු පද්ධතිය එහෙම මදි වගේද? අන්න ඒක තමයි. අර අලුත් ඉදිකිරීම එක්ක ඒ පද්ධති හරියට යාවත් කාලියන වෙලා නැහැ වගේ. ඉතින් ප්‍රධානම දේ තමයි කල්තිය සූදානම් වෙන එක. ජීවිත බේර ගන්න පුළුවන්. හරි. එතකොට මේ වාර්තාව අනුව මේ සැරේ වැඩිපුරම අවධානය දෙන්න ඕන පැති මොනවද? ඒක පැහැදිලිවම කියලා තිනවා කොළඹ ගම්පහ වගේ අර නාගරික ගම්වතුර වැඩි. කළුතර පැත්ත කළුගඟ පිටාර ගල්න නිසා රත්නපුර කෑගල්ල පැතිවල නායයන් එක්කම ගම්වතුර. ගාල්ල මාතර. ගාල්ල මාතර වෙරළබඩ ගම්වතුර වැල්ලම්පිටියේ කොළොන්නාව වගේ තැන් ගැනත් විශේෂයෙන් කියනවා. ඉතින් අර DMC එකේ සිතියමක් තේනවනේ. අනිවාර්යයෙන්ම. ඒක බලලා Taman ඉන්න තැනේ අවදානම දැනගන්න එක ගොඩක් වැදගත්. මේකට හේතු විදිහට ස්වභාවික දේවල් වගේම මිනිස්සුන්ගේ වැඩත් බලපානවා කියලා කියනවනේ. මොනවද මේ මිනිස් ක්‍රියාකාරකම් වලින් මේ දවස්වල වැඩියෙන්ම බලපාන්නේ? මෙහෙමනේ වාර්තාවෙත් කියනවා වනාන්තර විනාශය ගැන අපි නිතරම කතා කරනවා ඒකත් හේතුවක්. ඒත් ඊටත් වඩා විශේෂයෙන් කොළඹ ගම්පහ වගේ තැන්වල අර ගම්වතුරු පාලනයට තිබ්බ තැන්වල ඒ කියන්නේ ගම්වතුර තැන්වල කිසිම සැලසුමක් නැතුව කරන ඉදිකිරීම. හරි. අන්න ඒකයි පොඩි ඇලමාර්ග කාණු එහෙම හිර වෙලා තියෙන එකයි තමයි ශනිකව වතුර පිරෙන්න ප්‍රධානම හේතු වෙලා තියෙන්නේ. වතුරට යන්න තැනක් නැහැ. රජයේ පැත්තෙන් මොන වගේ සූදානමක්ද තියෙන්නේ? අර කල්තියා අනුතුරු වැංවීම හැම. SMS සයිරන් නලා වගේ දේවල් තියෙනවා. ඉවත් කිරීමේ සැලසුම් සහන තොග තියාගන්නවා. ඒ දේවල් කරනවා. නමුත් එකකින් විවේචනක් තියෙනවා. අර ග්‍රාමීණ පැතිවලට ප්‍රතිචාර දක්වන්න සමහර විට ටිකක් පරක්කු වෙනවා කියන එක. කාණු නඩත්තුව ගැනත් ප්‍රශ්න තියෙනව නේද? ඒකත් තියෙනවා. සමහර ගංවතුර පාලන ව්‍යාපෘතිවලටත් බලපෑම් වෙනවා කියලාත් වාර්තාවේ ඉඟියක් තියෙනවා. ඒක ඊයලා කියන්නේ රජයේ උදව්ම බලාගෙන ඉන්න එපා, Tamanම සූදානම් වෙන්න කියලා. ඒකන මැට්ට. එතකොට අපි ඒ කියන්නේ මහජනතාව කොහොමද සූදානම් වෙන්න ඕන? Taman ඉන්න ප්‍රදේශයේ අවදානම හරියටම දැනගෙන ඉන්න ඕන. අර කිව්වා වගේ DMC සිතියම බලන්න ඕන. ඊට පස්සේ හදිසි අවස්ථා මල්ලක් ඒක හදාගන්න එක හොඳයි. ඒකට මොනවද දාගන්න ඕන? දවස් 3කටවත් ඇති වෙන්න වියලි කෑම ටිකක්, වතුර එකිනෙකට ලීටර් 10ක්වත් තියෙනවා නම් හොඳයි. හරි. ප්‍රථමාධාර පෙට්ටියක්, Tamanට අවශ්‍ය බෙහෙත් වර්ග, ටෝර්ච් එකක්, අමතර බැටරි, ලියෝ කිවිල්ලියම. අනිවාර්යෙන් හැඳුනුම්පත්, උප්පැන්න, ඔප්පු වගේ දේවල් වතුර නොවදින බෑග් එකක දාලා තියාගන්න ඕන. ගෙදර ආරක්ෂාවද? බැලිකොට්ට දොරකඩ තියන්න පුළුවන්. විදුලි බඩු එහෙම පුරුවන් තරම් උඩින් තියන්න. ගේවටේ කාණු ටික සුද්ධ කරලා තියාගන්න එකත් ගොඩක් වැදගත්. හොලයි අපි හිතමු දැන් ගම්වතුර ඇලිලා කියලා. ගේ ඇතුලින් ඕන මොකද කරන්න ඕන? පුළුවන් තරම් ඉක්මනට උඩ තට්ටුවකට හරි උස තැනකට හරි යන්න. ලයිට් ගෑස් අනිවාර්යෙන්ම ඕෆ් කරන්න. වැදගත්ම දේ වතුරේ ඇවිදින්න පීනන්න යන්න එපා. අයියේ. එකක් තමයි ලයිට් වයර් එහෙම වතුරට වැටිලා කරන්ට් එක වදින්න පුළුවන්. අනික සර්පයෝ එහෙම ගහගෙන එන්න පුළුවන්. වතුරේ යට තියෙන කැඩුණු බිඳුණු දේවල් වලවල් පේන්නේ නැහැ. අනුතුරුදායකයි. එළියදී අහුවුනොත් වාහනයක හිම යනකොට වතුර පිරුණු පාරවල් වල වාහන දාන්න එපා. නිලධාරීන් ඉවත් වෙන්න කිව්වොත් ඒ උපදෙස් පිළිපදින්න. හදිසියක් වුණොත් 117 DMC එකට හරි 119 පොලිසියට හරි කතා කරන්න. හරි. ගංවතර බැහැලා ගියාට පස්සෙත් අවදානම් තියෙනව නේද? ලොකු අවදානමක් තියෙනවා. විශේෂයෙන් අර ජලයෙන් බෝ වෙන ලෙඩ, කොලරාව, මියුන වගේ. ඩෙන්ගුත් වැඩි වෙන්න පුළුවන්. මොකද වතුර රැඳුණු තැන් වැඩි වෙන්න නිසා. ඒක නිසා බොන වතුර හොඳට උණු කරලා බොන්න ඕන. වතුර බැහැලා ගියාට පස්සේ ගෙවල් දොරවල් වටපිටාවේ හැම විෂ බීජනාශක දාලා හොඳට සුද්ධ කරන්න ඕන. දිගු කාලින විසඳුම් ගැනත් වාර්තාවේ මොනවා හරි කියවමද? අර වනාන්තර විනාශය නවත්තන එක, නගර බදව හරියට කාණු පද්ධති හදන එක, අලුත් තාක්ෂණේ පාවිච්චි කරලා.
ප්‍රජා මට්ටමෙන්. ප්‍රජා මට්ටමින් ගස් සිටවන එක, එකතු වෙලා කාණු සුද්ධ කරන එක වගේ දේවල් කරන්න පුළුවන් කියලා යෝජනා කරනවා. එමෙනම් මේ ඔක්කොමගෙන් පැහැදිලි ජූනි ජූලි මාසවල ගංවතුර අවදානම වැඩි. විශේෂයෙන් අර කියපු ප්‍රදේශ ගැන අවධානයෙන් ඉන්න ඕන. ඔව්. අනිත් එක තමයි රජයේ උදව් එනකම් බලන් ඉන්නේ නැතුව තමන්ගේ පැත්තෙන් උපරිම සූදානමක් තියාගන්න එක. අර හදිසි මල්ල ඉවත් වෙන්න හැටි ගැන ප්ලෑන් එකක් ඒවා ජීවිත ආරක්ෂාවට ගොඩක් වැදගත්. වාර්තාවේ අවසාන උපදේශයත් ඒකමයි. කල්තියා සූදානම් වෙන්න අවදියෙන් ඉන්න අනිත් අයටත් උදව් කරන්න. තව විස්තර ඕන නම් අර DMC වෙබ්සයිට් එක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සයිට් එක බලන්න පුළුවන්. අර X එකේ #floodAlertLK කියන hashtag එකක් තියෙනව නේද? ඔව් ඒක DMC එකේ app එකක් තියෙනවා. ඒවත් ප්‍රයෝජනවත් වෙයි. හොඳයි. අවසාන වශයෙන් අපි පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරමු. වාර්තාවෙත් කියන වගේ දිගු කාලීන විසඳුම් වලට රජයයි මහජනතාවයි එකතු වෙන්න ඕන කියලා. ඉතින් Tamanගේ පෞද්ගලික සූදානමට අමතරව මේ ගංවතුර අවදානම අඩු කරන්න Taman ඉන්න අසල්වසි ප්‍රජාව ඇතුළෙම අද ඉඳලම එකට එකතු වෙලා පටන් ගන්න පුළුවන් මොන වගේ ප්‍රායෝගික වැඩ තියෙන පුළුවන්ද?